ආයුබෝවන් හැමෝටම මා විසින් සම්පාදනය කරන ලද පතපොත පිළිබඳ යම්කිසි දැනුමක් පාඨකයන්ට ලබා දීමට අදහස් කරමින් මම YouTube නාලිකාවක් ආරම්භ කරලා තියෙනවා. ඇතැම් ඒවා YouTube එකේ මගේ මේ නාලිකාවේ මම බලාපොරොත්තු වෙනවා මගේ පොත්පත් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට. විශේෂයෙන්ම අලුතෙන්ම සම්භාව සාහිත්‍ය සහ ව්‍යාකරණය අදාළ ග්‍රන්ථ පිළිබඳ සංස්කරණයට යොමු වන විද්‍යාර්ථීන්ගේ ප්‍රයෝජනය සඳහා ආධුනිකයන්ගේ ප්‍රයෝජන සඳහා මා විසින් කරන ලද මේ දේශන ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම මම ලෝවැඩ සංග්‍රහව සම්බන්ධයෙන් YouTube වැඩසටහනක් පළමුවෙන් ඉදිරිපත් කළා. ඊට සමගාමීව මේ පොත විනාඩි 10න් 15න් පමණ කරන්න පුළුවන් විවරණයක් නෙමෙයි. විශාල කාලයක් ගත වෙන වැඩක්. ඒ හින්දා මම අදහස් කරා ලෝවැඩ සංග්‍රහව සම්බන්ධව තවත් පාඩම් යම් කිසි තව මගේ අදහස් මාලාවක් බෙදා හරින්න. විශේෂයෙන්ම අපි මම මුලින්ම කිව්වා වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ විසින් ලෝවැඩ සංග්‍රහව සම්පාදනය කරන ලද බව මුලින්ම වීඩියෝ එකේදී මම සඳහන් කරා. එතකොට උන්වහන්සේ 135ක් පමණ පාද්‍ය සංඛ්‍යාවක් අන්තර්ගත කරමින් තමයි තමන්ගේ පළමු කෘතිය වෙන ලෝවැඩ සංග්‍රහව සම්පාදනය කරේ. උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහව සම්පාදනය කළේ ඒ අවසානයේ උන්වහන්සේ තමන්ගේ නම දක්වන්නේ වීදාගම වෙහෙරෙහි මෙත් තෙරෙඳු සඳ සාධාරණව පැවසූ මෙත් සිතින්නද බාධා නොවි මොක් දැකුමට පැඳීමේ පද පාදා සතුන් සිත පවතිවා නිබද. දැන් ලෝවැඩ සංග්‍රහවේ 19 වන සියවසේ ලෝවැඩ සංග්‍රහව සම්බන්ධව පුස්කොළවල පිටපත් කරපු පිටපත්වල තමයි මේ කවිය දක්වන ලැබෙන්නේ. 135 වන කවිය වශයෙන් තමයි දක්වන්න ලැබෙන්නේ. වර්තමානයේ සංස්කරණවල 140 වන කවිය වශයෙන් තමයි මේ කතෘගේ නම සඳහන් වන කවිය අන්තර්ගත වෙන්නේ. දැන් එතකොට මේ ලෝවැඩ සංග්‍රහව සම්පාදනය කිරීමේදී උන්වහන්සේ මම මුලින්ම සඳහන් කරා උන්වහන්සේ තරුණ වියෙන් පස්සේ වැඩිහිටි වියට එළඹුණාන් පස්සේ උන්වහන්සේ මහානෙත් පාමුල අධිපති බවට පත් වෙනවා. උන්වහන්සේ ලංකාවේ තිබිච්ච මූලායතන 8ක් තිබුණා. උතුරු මුල, මහානෙත් පාමුල, වහදු මුල, කපාර මුල මේ වගේ මූලායතන 8ක් ලංකාවේ තිබුණා. එතකොට මේ මූලායතන වල අධිපතිත්වය ලැබීම ලොකු ගරු කටයුතු නායක පදවියක්. එතකොට අපි වීදාගම මෛත්‍රී ස්වාමින්වහන්සේට මහානෙත් පාමුල අධිපති පදවිය හිමි වුණා. උන්වහන්සේ ඒ පදවිය හිමිවීමෙන් පසුව තමයි උන්වහන්සේ තමන්ගේ අනික් පොත් සම්පාදනය කරේ. තවත් පොත් තියෙනවා උන්වහන්සේ හංස සංදේශය, බුදුගුණ අලංකාරය වැනි ග්‍රන්ථ උන්වහන්සේ සම්පාදනය කරේ. එතකොට උන්වහන්සේ මේ තමන්ගේ මූලායතන අධිපති බව සඳහන් කරමින් උන්වහන්සේ තමන්ගේ පසු කාලීන එම පදවිය ලැබීමෙන් පසු කාලීන ග්‍රන්ථවල තමන්ගේ නම සඳහන් කරා. විශේෂයෙන් මෙහි උන්වහන්සේ දැන් ඒ නමම යලි තමන්ගේ ලෝවැඩ සංග්‍රහයේ මුල්ම කෘතියේ සටහන් කරන්න අවශ්‍ය හින්දා උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කළ සිංහල සාහිත්‍යයේ කතෘවරේ තමන්ගේ පොතක් නැවත සංස්කරණය කර බවට හමු වෙන මුල්ම සාධකය තමයි මේ දැනට සොයාගෙන මුල්ම සාධකය තමයි මේ ලෝවැඩ සංග්‍රහව. ඉතින් ලෝවැඩ සංග්‍රහයේ උන්වහන්සේ මහානෙත් පාමුල අධිපති බවට පත් වුණාන් පස්සේ උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහව නැවත පිටපත් කරමින් පුස්කොළ නැවත පිටපත් කරමින් උන්වහන්සේ තවත් කවි අන්තර්ගත කරමින් ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කරනවා. එහි උන්වහන්සේ තමන්ගේ කතෘ නාමය සඳහන් කරමින් කවියක් සම්පාදනය කරනවා. කිද්දිඟුබින් සුසෙදුනිති හැම සඳ මෙත් මහානෙත් පාමුල මහ යති සඳ සත්වගසෙත් කළ සුගතිඳු පද වැඳ සිත් ලෙස අත්කලේ මොක් සැප මනනද යනුවෙන් මෙම කවිය අන්තර්ගත කරමින් උන්වහන්සේ ලෝවැඩ සංග්‍රහව නැවත සංස්කරණය කරනවා. එතකොට දැන් අපිට මේ කිද්දිඟුබින් සුසෙදුනිති හැම සඳ මෙත් මහානෙත් පාමුල මහ යති සඳ මේ ස්වරූපයම තමයි මීට සමානවම පද්‍ය තමයි උන්වහන්සේ සම්පාදනය කළා තියෙන්නේ හංස සංදේශය සහ
බුදු ගුණ අලංකාරය. අපි ගත්තොත් හංස සංදේශයේ උන්වහන්සේ තමන්ගේ නම සඳහන් කරමින් කවියක් අන්තර්ගත කරලා තියෙනවා. සත්වෙත මෙත් පතල නිරතුරුව එක ලෙසින් දත්නික සත් එලු සකු මගද ඈනිසින් කිත්‍යස කොත් බඳ දිග යටඟ සහ තොසින් මෙත් මහනෙත් පා මුල තෙරෙඳු සඳ විසින් කියලා හංස සංදේශී උන්වහන්සේගේ තමන්ගේ නම සඳහන් කරනවා. ඊට පස්සේ බුදු ගුණ අලංකාරයේදී උන්වහන්සේගේ නම උන්වහන්සේ සඳහන් කරනවා කිත්‍යත කොත් දස දිගු යටග බැඳ මෙත් මහනෙත් පා මුල මහ තෙරෙඳු සඳ සිත්කල මුනිදු සඳ ගුණ කව් පෙදෙන් බැඳ සත්වැඩ වස් මෙද කෙලේ මෙත් සිතින් නද කියලා බුදු ගුණ අලංකාරේ උන්වහන්සේ තමන්ගේ නම මහා නේත්‍ර පාසාද මූලයේ ප්‍රධානිය බවට උන්වහන්සේ සඳහන් කරනවා. අන්න එතකොට මේ බුදු හංස සංදේශයේ බුදු ගුණ අලංකාරේ කවිත් සංසන්දනය කරනකොට අර මුලින්ම සඳහන් කර ලෝයඩ් සංග්‍රහයේ සඳහන් කර මම සඳහන් කර කිද්දිගු බින්සු සෙදුනිති හැම සඳ මෙත් මහනෙත් පාමුල මහ යති සඳ යන කාව්‍ය එකම කතෘවරයෙක්ගේ කෘති බවට ගම්‍යමාන වන එක. ඉතින් කිසිදු සැකයක් නැහැ. ලෝයඩ් සංග්‍රහව වීදාගම මෛත්‍රිය හාමුදුරුවෝ විසින් උන්වහන්සේ මහනෙත් පාමුල අධිපති බවට පත්වීමෙන් පසුව සංස්කරණය කරලා තියෙන බව විවාදයක් නැහැ. එතකොට අපි ගත්තොත් අපි බොහෝ දුරට ලෝයඩ් සංග්‍රහ උපදේශ කාව්‍යයක් වශයෙන් තමයි අපි ගත්තොත් දැන් වර්තමානයේ සංස්කරණය කරලා තියෙන පද්‍ය දේශ බලනකොට අපි සංස්කරණය කරලා තියෙන ලෝයඩ් සංග්‍රහයේ පද්‍ය දේශ බලනකොට ඒ කවි තියෙන්නේ 140ක්. එතකොට 140 උපදේශ කාව්‍යයට අදාළ කවි තමයි එහි අන්තර්ගත වෙන්නේ. හැබැයි උන්වහන්සේ ලෝයඩ් සංග්‍රහව නැවත සංස්කරණය කිරීමේදී උන්වහන්සේ ලෝයඩ් සංග්‍රහයට සම්පාදනය කරන ලද කවි අතර උන්වහන්සේ ලෝයඩ් සංග්‍රහව භක්ති කාව්‍යයක් වශයෙන් දක්ව කරන්න පුළුවන් කවි තියෙනවා. අපි ගත්තොත් මෙන්න මේ වගේ කවි අපි කවි කිහිපයක් එකකින් අරගෙන කියලා බලමු කොහොමද තියෙන්නේ උන්වහන්සේ ලෝයඩ් සංග්‍රහව භක්ති කාව්‍යයක් බවට අපට හඳුන්වන්න පුළුවන් කවි මොනවද කියලා කිහිපයක්. දියෙන් පිරුණු කල යටි කුරු කලසේ දෙමින් නොයෙක් දන් නොතබා වෙසෙසේ නිතින් පුරුදු කළ මහා දන් දහසේ බුදුන් වඳින් මම අදරින් සිතසේ කුඩපු පමනක් දන් දුන් නිවතුන් රහපු මදයෙන් බෙත ආමතතුම් සැතපු සුරපුර වැඩ වූ දියතුම් හැරපු කෙලෙසුම් වඳිනෝ මහතුම් සෙනසිය දහසක් වැටුනත් මුදුනේ පනරකි මැයි බොරු නොකියමි බසිනේ ගුණසත් පෙරුමන් සහ පිරිවරිනේ පනසන තෙක් ඔබ සරණයි බුදුනේ. තවත් මෙහෙම කවියක් බලමු. මිහිවදයක් දී ලූවල වඳුරන් ගෙහිදොර ගුලුලා උන්තද මසුරන් නිසිසුර සැපතෙහි ලූනර ඉසුරන් සිහිකොට නිති වඳි මොමොක් ඇදුරන් මරමි කඩුගෙන ලුහු බැඳ ගත්තං විදිමි සැඟවි සිට දුනු ගත්තං රකිමි මොක් පුර සිටුවා ගත්තං වඳිමි තුන් ලොවටම සෙනෙහැත්තං ඇසෑර අදරින් රුව බැලුවන්ටා තොසකර තම නම සිහි කළ උන්ටා සසගෙහි සැපගෙන දෙන මුනිදුන්ටා බැස නම දෙමි මොක් සැප ලැබ ගන්ටා. මෙන්න මේ වගේ කවි රාශියක් තියෙනවා බුදුහාමුදුරුවෝ පිළිබඳ භක්තිය දනවමින් සම්පාදනය කරන ලද කවි ලෝයඩ් සංග්‍රහයේ සංස්කරණය උන්වහන්සේගේ ලෝයඩ් සංග්‍රහ සංස්කරණය. එතකොට අපිට කියන්න පුළුවන් ලෝයඩ් සංග්‍රහව
උපදේශ කාව්‍යයක් පමණක් වශයෙන් නොව භක්ති කාව්‍යයක් වශයෙන්ද ලෝවැඩ සංග්‍රහව අගය කරන්න පුළුවන් කියලා. එතකොට අපට මම ඉදිරි පාඩමේකදී මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපි කිව්වා ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කළ 1931 සංස්කරණය කළා තියෙනවා පළොන්නරුවේ විමල ධම්ම නායක ස්වාමීන් වහන්සේ විසින් ලෝවැඩ සංග්‍රහයක්. ඒක එහි තියෙන 140යි වර්තමානයේ භාවිතා වෙන මේ ලෝවැඩ සංග්‍රහ වල සංස්කරණ වල තියෙන පද්‍ය 140ම තමයි උන්වහන්සේගේ සංස්කරණ වල තියෙන්නේ. හැබැයි මම ඊගාව මගේ YouTube channel එක හරහා මගේ ඊගාව දේශනාවේදී මම බලාපොරොත්තු වෙනවා මගේ ලෝවැඩ සංග්‍රහයේ පුරාණ සංස්කරණ වල තියෙන පද්‍ය සංඛ්‍යා කොපමණ පුරාණ සංස්කරණ වල පද්‍ය කීයක් අන්තර්ගත කරමින් පුරාණ සංස්කාරක වරුන් විසින් එම ග්‍රන්ථ ලෝවැඩ සංග්‍රහව සංස්කරණය කරන ලදයි කියලා ඔබලා එක්ක පිටපත් කිහිපයක් ඔබලාට ඉදිරිපත් කරමින් පැහැදිලි කරන දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ස්තුතියි.